මම කාත් එක්ක ආශ්‍රය කරන්නේ. මට විශ්වාස කරන්නේ නැහැ කවුරු. හැබැයි මචං ඔයා මට ෆිට. ඒක තමයි දැන් මෙතනට ආවේ. එතකොට රජිනිකාන්ගේ කොහොමද බං සම්බන්ධය වුනේ? මමද? රජනිකාන්ත කියන්නේ මිනිස්සයා මචං එයා රංගා දැන් කොහොම හිටින් ඉන්නේ රජනිකාන්ත ලංකාවට ආවේ ඊයේ පෙරේදා කියලා. රජනිකාන්ත කියන්නේ මචං වන්දි 1981. 1981 කියන්නේ දැන් අවුරුදු කීයද? 1981 කියන්නේ ඔයාගේ තාත්තලාගේ වයස වෙන්නේ නැතිනේ. ඒ කාලේ අර මිනිස්සු ඇවිල්ලා තමයි රංගපාවේ ආබරගේ ෆිල්ම් එකක්. ගින්දර කියලා කී. එතකොට මං අහන්නේ රජිනිකාන්ගේ පවුල කවුද? ලතා රජිනිකාන්. එතකොට ලතා රජිනිකාන්ගේ පුතාද උඹ? ඔව් අනිවාර්යයෙන්. ඒ කොයි කාලේ හම්බුනේ? වයස ඔක්කොම බලනකොට මචං 91. 91 වගේ. 91 92. මම දන්නවා මම කවුදයි කියලා මම දන්නවා මචං. පොඩි කාලේ ඉඳලා මම දන්නවා. එතකොට ඔය දැන් ඉන්න තාත්තයි කියන එක කෙනා දන්නවද ඔබ රජිනිකාන්ගේ පුතා කියලා? අරු දන්නවා අරු ඔක්කොම දන්නවා ඉතින්. මම ඉතින් එයාත් එක්ක ඉතින් මෙඩියෙන් කතා කරන්නේ මම කැමතිනේ මමයි තාත්තා නෙමෙයි නේ මචං. මම මෙඩියෙන් කතා කරන්නේ නැහැ. අත් තෝනේ විකල්පයක්. එතකොට පවුල කාගේ දුවද? අන්න ඉන්න අයිඩා කියලා කෙනෙක්. ඔව් අයිඩා බොස්. අයිඩා ජේම්ස්. අයිඩා ජේම්ස් අන්න එයාගේ දුව. මාමනි. ඒ උඹේ මාමා. ඒ කියන්නේ එයාගේ දුව තමයි බැන්දේ. එතකොට රජිනිකාන්ත ඔබත් එක්ක කතා කරන්නේ නැද්ද? කතා කරනවා යා ඉතින් කතා කියලා තමයි මෙතෙන්ට ආවේ. ඈ එයා කියලා තමයි මෙතෙන්ට ආවේ. එයා කියලා තමයි දැන් රජිනිකාන්ත ක්‍රිස්තියානිනේ. ක්‍රිස්තියානි මචං මේමනේ ආගම් ගැන තර්කයක් කරන්න බෑ මට.